හෙලෝ යාළුවනේ ඔන්න අතත් ගෙනාව නියම සුපිරි අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් මේක තමයි මගේ පළවෙනි අන්බොක්සින් වීඩියෝ එක. මන් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් මේක RC කාර් එකක්. මේකට මම මේක ගත්තේ Horizon the Hobby Store එකෙන්. මේකේ ප්‍රයිස් එක උනේ 44500ක්. ඩිස්කවුන්ට් එක සමහරවිට ඔයාලට වැටෙයි. ඉතින් වැඩි කතා නැතුව අපි දැන් යන් අපේ අන්බොක්සින් වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම පෙට්ටිය වගතුක බලන්න යන්. මෙතන අපිට ගහලා තියෙනවා 4x4 4 wheel drive. ඒ කියන්නේ ඉතින් මේකේ රෝද හතරම එකට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා turbo කියලා. brushless full scale high speed 4 wheel big foot කියලා ගහලා තියෙනවා. brushless motors කියලා මේ තියෙන brushless motor එක. ඇත්තටම ඒක ගොඩක් high speed යන්න පුළුවන් සුපිරි motor එකක්. ඒකේ ගාන සාමාන්‍යයෙන් 15ක් විතර වෙනවා. 15 15000. ඊට පස්සේ all terrain monster කියලා තියෙනවා. 4 wheel high speed racing car කියලා. ඊට පස්සේ මෙතන 2.4 GHz new remote control එකක් තියෙනවා කියලා කියනවා. function වලට forward backward turn left or right light drift එකක් වුණත් පුළුවන් කියලා කියනවා. ඉතින් ඊට පස්සේ අපි පිටිපස්ස පැත්තට යන්. ඉතින් මේක පිටිපස්ස පැත්ත බැලුවොත් යාළුවනේ ඒ වගේම විස්තර තවත් ටිකක් වැඩියෙන් තියෙනවා. මෙතන කලින් කිව්ව ටිකම තියෙනවා. ඒ වගේම මෙතන big foot කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ රෝද ලොකුයි කියන එක වෙන්නේ නැති මං හිතන්නේ. ඊට පස්සේ ඒ ටිකම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා damping adjustment කියලා තියෙනවා. for shock absorber. ඒ කියන්නේ shockers තියෙනවා මේක. කඳු ඔෆ් රෝඩ් එහෙම යන්න පුළුවන් හොඳ වෙහිකල් එකක් තමයි මේක. ෆන්ක්ෂන් වලට අර ඒවම තියෙන්නේ. ඊළඟට අපි පැත්තට යන්. ඉතින් පැත්තේ මෙතන ටර්බෝ කියලා ගහලා මෙතන අපේ RC කාර් එක ඇතුලේ සර්කිට් සේවාවල විස්තර එහෙම ගහලා තියෙනවා. මෙතන තියෙනවා රබර් ටයර් කියන්නේ ගොඩක් සොෆ්ට් මේවා. ඒ වගේම මෙතන තියෙනවා ලිතියම් අයන් බැටරියක්. ඒ කියන්නේ මේ කාර් වලට එන්නේ විශේෂිත වූ බැටරි జాතියක්. අපි ඒක ඉදිරියට කතා කරමු. ඊට පස්සේ මෙතන shock absorber කියලා අපහු ගාලා තියෙනවා. ඊළඟ මෙතන තියෙනවා ස්ටීරින් එන්ජින්. ඒ කියන්නේ සර්වෝ මෝටර් තමයි මේ වගේ කාර් වලට එන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝල් එකක් කියලා ESC එකක්. ඊළඟට මෙතන තියෙනවා brushless motor එකක්. මේ වලට පේනවා මෙතන brushless motor එක තියෙනවා. ඊළඟට අපි යම් මේ යට තියෙන හරියට මෙතන ගහලා තියෙනවා brushless version configuration parts කියලා. මෙතන තියෙනවා waterproof brushless 15A ESC එකක්. ඒ වගේම 2847 brushless motor එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන මේකට එන බැටරිය තියෙනවා. මම කිව්වේ මේක වෙනස් බැටරියක් එන්නේ. modular 7.4 1500 mAh බැටරියක් එන්නේ. high torsion steering servo එක මේ තියෙන servo motor එක මේ තියෙන අපහු shock absorber. ඊට පස්සේ මේක full car ball bearing. කියන්නේ රෝද ඇත්ත වාහනේ වගේම තමයි මේවා හැලවෙන්නේ ඒවා තියෙන්නේ. මෙතන තියෙනවා මේ රෝද කැරකෙන්න තියෙන කම්බිය වගේ එක. ඒක හදලා තියෙන මෙටල් වලින්ලු. මේ තියෙන තේ වගේ දෙකක් තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා මෙටල් ස්පර් ඇන්ඩ් මෙයින් පිනියන් කියලා. ඒ කියන්නේ මේක ගියර් බොක්ස් වගේ තියෙනවා. ඒවා හොඳ යකඩ වලින් හදලා තියෙන්නේ. මේ තියෙන්නේත් ඒකමයි. ඊළඟට ගියන් අපි අනිත් පැත්තට. ඉතින් අනිත් පැත්තේ තියෙන්නේ රිමෝට් එක ගැන විස්තර. මෙතන තියෙනවා tap for headlights, press for emergency flashes කියලා. ඒක මොකක්ද නම් දන්නේ අපි බලමු ඒක. ඊට පස්සේ මේ රිමෝට් එක තියෙනවා ස්විච් එක. ඒක මම ඔයාලට විස්තර සහිතව කියන්නම් ඉදිරියට. මේ තියෙන්නේ රිමෝට් එක ගැන මේවා තමයි. හරි මෙතන තියෙනවා RTR ready to run shock ඒ වගේම rubber machine full function කියලා. අපි යන් එහෙනම් යට පැත්තට. ඉතින් මේ යට පැත්ත අපේ කාර් බොක්ස් එකේ මෙතන ඇත්තම කිව්වම මේක මොඩල් එක වෙන්නේ JJRC C8802B කියන මොඩල් එක. මේකේ ඇත්තට මොඩල් දෙකක් එනවා. මොඩල් දෙකේ පළවෙනි එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේම දෙවෙනි එක තමයි මේ වගේ බඩි මොඩල් එකක් එන්නේ. ඇත්තම ලස්සන එක මොඩල් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම අරන් තියෙන්නේ බ්ලැක් එක. වැදගත් පාටක් තියෙන හින්දා. ඒ වගේම වෝනින් ඒ වගේ ඒවා දාලා තියෙනවා. අපි එන යන් උඩ පැත්තට. ඉතින් උඩ පැත්ත නම් එහෙම ලොකුවට මුකුත් ගහලා නැහැ. 2.4 GHz forward backward turbo ඒවා තමයි ගහලා තියෙන්නේ. මේක ඇත්තටම මේ වාහනේ නම turbo නෙමෙයි JJRC C8802B කියන මොඩල් එක.
ඒ වගේම ඔයාලට Horizon the Hobbies shop එකෙන් තමයි මේක අඩුම මිලට ගන්න පුළුවන්. මම ඔයාලට එයාලගේ වෙබ්සයිට් එකේ link එකත් ඒක තියෙන තැන මම කියන්නම්. තියෙන තැන ඇත්තටම මේ අවිස්සාවෙල්ල රෝඩ් එකේ වෙල්ලම් පිටියේ තමයි තියෙන්නේ මේක. බොහොම ළඟ තැන. ගිහිල්ලා ගන්නම ඕනේ. දැන්ට ගිහිල්ලා බලන්න නැත්නම් YouTube channel එකට යන්න Horizon the Hobby Store. ඉතින් අපි යන් ඊළඟට ඇතුළේ බලන්න. ඉතින් අපි ඇතුළට එළියට ගන්න ඕන නම් පැත්තෙන් තමයි අරින්න ඕන. ටේප් එක ගලවන් යමු. හරි. මෙහෙම තමයි අපිට එන්නේ. අරගෙන මම ඒක එළියට අරන් මේ ඔයාලට පෙන්නන්න. ඉතින් මෙහෙම තමයි අපි එළියට ගත්තාම තියෙන්නේ අපේ කාර් එක. පේනවා ඇත්තටම ලස්සන කාර් එකක්. ගොඩක් හොඳ පැකේජින් එහෙම කරලා තියෙනවා. මොකුත් වෙන්නේ නැති වෙන්න. අපි අරන් බලමු කාර් එක එළියට. මේ තියෙන ඉතින් කාර් එක ගණන් ගන්න එපා. රෝද වල ටිකක් මඩ තිබ්බට මම ඒක යවලා බැලුවා. ඔයාලට ගෙනාපු ගමන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මේ soft tires එහෙම තියෙනවා. එතකොට shock absorber මේ තියෙන shock absorber හොඳටම තියෙනවා. ඉතින් අපි ඇතුළට බලමු. ඇතුළ බලන්න කලින් මුලින්ම අපි ඊට පස්සේ යම් වෙච්ච ටිකක් බලමු. ඉතින් මේකේ උඩ තමයි කාර් එක තියලා ආවේ. අපි ඒක පැක් කරගෙන මේ අන්පැක් කරගෙන බලමු. මම අන්පැක් කරගෙන වලට දාන්න. ඔය අපි ගන්නවා. මේ තමයි මේකට හම්බෙන බැටරිය. එයාගේ මේ තමයි ඒකට හම්බෙන බුක් එක. මේකේ ඉතින් ඔක්කොම පාර්ට්ස් එහෙම ගහලා තියෙන ඕන වෙන. රිමෝට් මේක ඇත්තටම කියවලා බලන්න ඔයාලා අවශ්‍ය කාස් වලට බිගිනර් කෙනෙක් නම් මාත් කියවලා බැලුවා. ඒ වගේම ඔයාලා Horizon the Hobby Store එකෙන් ගන්නවා නම් ඔයාලට මෙන්න මේ වගේ කාඩ් එකක් දෙනවා. මම හිතන්නේ ගාරන්ටි කාඩ් එක. ඒකින්ද මෙයාලකින් ගන්නම කියලා තමයි මම අනුමත කරන්නේ. මේක තමයි යාලගේ ගාරන්ටිය. ඒකේ ගහලා තියෙනවා මට පේනවා no warranty no refund. හැබැයි මේක ගහලා තියෙනවා Hobby grade RC warranty terms and conditions for users. ගාරන්ටි එකක් තියෙනවා මම හිතන්නේ මේකට අවුරුදු දෙකක් විතර. 2 years guarantee for repair service and spare parts available for RC hobby products. ඒ වගේම මේ කඩේ ඕනම මේ අයලගෙන් කාර් එකක් ගත්තොත් ඕනම කෑලි බෑලි ඔක්කොම තියෙනවා මේ කාර් එකට. ඒකින්ද එයාලගෙන්ම ගන්න additional changes will be applied for spare parts. ඒ වගේම මේක අප්ග්‍රේඩ් කරනවා නම් ඒ කෑලි හිටන් තියෙනවා. අප්ග්‍රේඩ් කරන වීඩියෝ එකක් තව මම එවන්නම්. ඒක අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපි ගමු ඒ වගේම කියන්න බැරි වුණා මේක පරිස්සම් කරලා තියාගන්න. මෙහෙම එකක් හම්බුනොත් එයාලගෙන් නේද ෆොටෝ එකක් ගහලා හරි තියාගන්න. මේ තියෙන ඉතින් එයාලගෙන් හම්බෙන රිමෝට් එක. ඇත්තටම හොඳ රිමෝට් එකක්. මම රිමෝට් එක ගැනත් කතා කරන්නම්. ඒ වගේම මේක යවන වීඩියෝ එකකුත් දාන්නම්. ඊට පස්සේ මේ තියෙන ඇසසරිස් මේ බැටරිය නම් මම දැම්මේ මම ඒක එළියටම අරන් බලමු. ඉතින් මේ ටික තමයි හම්බෙන්නේ. මේ තියෙන charging cable එකකට හම්බෙන අපේ බැටරියට හම්බෙන. ඊට පස්සේ මේ තියෙන ස්ක්‍රේ රව් එකක් අප්ග්‍රේඩ් කරනවා නම් ගලවනවා නම් ඕනේ එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මේ කැල්ලත් ගොඩක් වැදගත්. අපේ රෝද එහෙම කොහේ හරි ගිහිල්ලා ගලවන්න ඕන වුණොත් මේකෙන් තමයි ගලවා ගන්න ඕන. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ රිමෝට් එකට ඔයාලා බැටරි දානවා නම් මෙන්න මේ වගේ බැටරිම පාවිච්චි කරන්න. මේවා සාමාන්‍යයෙන් කාගිස් වල වගේ තියෙනවා ඇල්කලයින් බැටරි. සාමාන්‍යයෙන් බැටරි කෑලි 4ක් 1300ක් විතර වෙන්නේ. මේ රිමෝට් එකට කෑලි 3ක් විතර ඕන වෙනවා. හොඳයි එහෙමනම් අපි දැන් යන් කාර් එක ඇතුළ බලන්න. ඉතින් කාර් එක ඇතුළ බලන්න ඕන නම් මෙන්න මේ පින්ස් ටික අපි ගලව ගන්න ඕන. මෙන්න මෙහෙම. දැන් ගලව ගන්න බලමු කේස් එක. ඒ වගේම මේ කේස් එක හයියෙන් අදින්න එපා. LED lights වලට යන
Y එක මෙතන තියෙනවා. ඒක අපි ගලව ගමු දැන්ට. එහෙම. ඉතින් මේවා තමයි අපේ කාර් එක ඇතුලේ තියෙන සර්කිට්ස්. මේ තියෙන සර්වර් මෝටර් එක, එතකොට මේ තියෙන බ්‍රෂ්ලස් මෝටර් එක, E50 ESC එක තියෙනවා. මේකම IPX4 flash proof. ඒ කියන්නේ ඕන වතුරකට වගේ දාන්න පුළුවන්. මෙතෙන්ට තමයි අපේ බැටරිය දාන්න තියෙන්නේ. අපේ බැටරිය මේ තියෙන්නේ. මම ගලවගෙන මේ තියෙන අපේ බැටරිය. මෙන්න මෙහෙම කැල් දෙකක් තමයි අපි හම්බෙන්නේ. මෙතෙන්ට දාන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලොක් එක අරගන්න. ඊට පස්සේ මේක දාගෙන මෙන්න මේක මෙහෙම ලොක් කරන්න. ඊට පස්සේ මෙන්න මේක කරකවන්න තියෙන්නේ. දැන්ට කැරකිව්වේ නෑ. ටිකක් ඒක තදයි. ඉතින් මෙහෙම තමයි අපේ සර්කිට් ඒවා හම්බෙන්නේ. මේ අපිට පේනවා හොඳ soft tires හම්බෙලා තියෙන්නේ. shockers සම්පතට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේක ඉස්සරහට වැදුනට මොකුත් වෙන්නේ නැහැ. මේ කෑල්ල හින්දා මේක ඇත්තටම හොඳ හයි එකක්. ඒ වගේම මේක මේ පිටිපස්සේ රෝඩ් එකේ යන්න පුළුවන්. ඒක හින්දා තමයි මේ පිටිපස්සේ රෝඩ් එකක් තියෙන්නේ. ඒ වගේම මේක ඇත්තටම කිව්වොත් කිලෝමීටර් 50කට වඩා වේගෙන් යනවා. ඒක හින්දා මම මේ වීඩියෝ එක දාන්නම්. සමහර විට මම මේකත් එක්කම දායි ඒක. මේ තියෙන්නේ ක්ලේස් එකේ කේස් ගන්න සාමාන්‍ය RC කාර් වල එහෙම හයියට හදන්නේ නැහැ. ඒ වගේ මේකට LED සම්බෙලා තියෙන හැබැයි හොඳට එළියක් තියෙනවා මොනවා කියන්න. අපි නිකන් ස්ටාර්ට් කරගෙන බලමු. මේක මොනින් හයි කරගෙන එමු. ඉතින් ඕන් යාළුවනේ අපි මේක දැන් ස්ටාර්ට් කරන් බලමු. ඉතින් මෙන්න මෙතන තියෙනවා චූටි බටන් එක. මෙහෙම නිකන් මෙහෙම කරලා බලන්න ඉන්න මම ෆ්ලෑෂ් එක දාන්නම්. මෙන්න මේ චූටි බටන් එක තමයි අපි ලොං ටච් එකක් ටිකක් දීලා ඉන්න ඕන. ඊට පස්සේ LED on වෙනා ඉඳලා මෙහෙම අපේ LEDs ටික on වෙනවා. ඇත්තටම බලා ගන්න පුළුවන් හොඳ එළියක් තියෙනවා. ඉතින් දැන් අපි රිමෝට් එක ස්ටාර්ට් කරගමු. ඒකටත් බැටරි දාගෙන මෙතෙන්ට ස්ටාර්ට් කරගමු. ඔන්න අපේ රෝදත් කෙලින් වෙනවා දැන් මම හිතන්නේ. ඔව්. ඉතින් අපි බලමු දැන් මේක ටිකක් ස්පීඩ් එක වීල්ස් වල. මෙන්න මේ ට්‍රිගර් මේක කැලලට කියන්නේ ට්‍රිගර් එක කියලා. මේක ඉස්සරහට කරොත් මේ පිටිපස්සට කරොත් ඉස්සරහට යනවා. ඉස්සරහට කරොත් පිටිපස්සට යනවා. ඒ වගේම මේ තියෙන වීල් එක අපිට හරවන්න ඕන නම් මේක තමයි පාවිච්චි කරන්න ඕන. මේක අපි මෙහාට කරොත් දකුණට කරගෙනවා හැරෙනවා. වමට කරොත් වමට හැරෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන තව කලකවන්නේ වගේ කැල් ටික. මෙතන තමයි මේ ලයිට් එක තියෙන්නේ. මේ වගේ පවර් බටන් එක තියෙන්නේ. ඉතින් මේක තමයි ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ වේගේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ ස්ටීරිං ස්පීඩ් එක. ඒ කියන්නේ අපි හරවද්දී ඒක ස්පීඩ් එක මේකෙන් කරගන්න පුළුවන්. මේ මැද එකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටීරිං ට්‍රිම් එක. ඒ කියන්නේ මේක දැන් මේ වාහනේ කොහේ හැප්පුණොත් එහෙම ඒක අපිට මේ ඔටෝම අපේ රිමෝට් එකෙන් කරගන්න පුළුවන්. මේක හරියට මැදට වෙලා තියෙන්න ඕන. ඔයාලට පේනවා. නැත්තම් ඔයාලට මේ වටේ කරකවනවා නම් වගේ ඒ වගේ දේවල්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ හොඳට මතක තියාගන්න මේක කෙලින් තියාගන්න ඕන රේස් වගේ යනවා නම් නැත්තම් වාහනේ ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි එහෙම රේසියෙන් ඩැමේජ් වෙන්නේ නැහැ මේක. ඉතින් මේක තමයි අපේ චැසිය. හැබැයි කාබන් ෆයිබර් මැද්ද හොඳ හයියට තියෙනවා. කොච්චර මේ හීට්ලා තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු ස්පීඩ් එක. මේ ෆුල් කන්ෆිගරේෂන් තියෙනවා. මෙහෙම අපි ලාවට කරලා ලාවට යනවා. ඊට පස්සේ නැතම හෙවනවා. ඊට පස්සේ අපි පිටිපස්සට කරොත් ඒකත් හොඳට වැඩ වෙනවා. ඊට පස්සේ මේකෙත් හොඳට හැරෙනවා. මේ රෝදේ ගානට හැරෙනවා.
ගානට හැරෙනවා කියලා අපිට පේනවා. ඉතින් අවද මේ රිමෝට් එක හැබැයි හොඳට බල තියෙනවා අපේ අතට. ඉතින් ඔයාලට charge කරන විදිය කියලා දෙන්න දරුණා. බලමු අපි මේක charge කරගන්න විදිය. ඉතින් මේ හොඳට මතක තියාගන්න මේක පාවිච්චි කරන්න නැති වලට බැටරිය ගලවලා තියාගන්න. ඔයාලගේ මාක්ෂාට කියන්නේ ඔය කාර් එක. කොතනද ඒක තිබ්බේ? මේ පැත්තේ. ලොන් ටච් එකක් දුන්නා මේක ඕෆ් වෙනවා. මේකත් ටිකක් ලොන් ටච් එකක් දෙන්න. ඒක ඕෆ් වෙනවා. දැන් මෙන්න මේ පින් ගලවගෙන අපි බැටරිය ගමු විදියට. එයාගෙම හොඳට මතක තියාගන්න මේ බැටරිය ලොක් එක දාලාම තියාගන්න. කොහේ හරි මේ රේස් එකක් වගේ යවනවා නම් මේ තියෙන මේ පින් දෙකට තමයි මේක සෙට් වෙන්නේ. අපි දැන් බලමු charge කරන විදිය. ඕන වෙනවා මෙන්න මේ වගේ කේබල් එක. මේක අපිට හම්බෙච්ච එක. ඒක අපි හරියට බලලා ගහ ගන්න ඕන. පැත්තට මෙන්න මෙහෙම ගහ ගන්න තියෙන්නේ. පරිස්සමෙන් ගහ ගන්න. ඊට පස්සේ මේක 5 volt එන USB එකකට ගහ ගන්න කියලා කිව්වා ඒ කඩේ අය. ෆාස්ට් charger එකකට ගහ ගන්න එපා කිව්වා. normal පරණ එකකට ගහ ගන්න. පළවෙනි පාරවල මේකේ charge කාඩි පැය 2ක් විතර ගහන්න. ඊට පස්සේ පැය ගහුවොත් ඇති වෙනවා. මේක ප්ලේන් ටයිම් එක කිව්වොත් මිනිත්තු 15ත් මිනිත්තු 30ත් අතර ප්ලේන් ටයිම් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ කියන්න තියෙන හැම එකම මං කිව්වා. ඊළඟට අපි මේක යවලා බලමු. මේකට අවශ්‍ය වෙන තව අමතර කැලරි ටිකක් මම ෂෝට් වීඩියෝ එකක් විදිහට දානවා. දැක්කනේ. ඕම් බලන්න දැන් මම පිටිපස්සට ලිෆ්ට් එක ගන්නවා. ඉතින් මම ඒ වගේම මම ඔයාලට තව වීඩියෝ එකක් දානවා. පිට්ටනියේ මම ඒක යවන එක. ඒකක් දානවා. ඔයාලා ටච් එකේ ඉන්න මගේ channel එකේ. එහෙනම් දැන්ට එච්චරයි. ඒ වගේම මගේ AB Unit channel එක ඒ වගේම share කරන්න, like කරන්න. හැමෝටම සුබ දවසක්. bye.